තව එක්කෙනෙක් යනවා. සුබ දවසක් යාළුවනේ ඔයාලට. ඉතින් ඔයාලව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මේ අපි යන්නේ මේ මීදුම පිරුණු දවසක මේ සීත කාලේ නම් නෙමෙයි මේ රස්නේ කාලේ. ඉතින් අපි මේ ඉන්නේ ඉතාලියේ කඳු අතර. ඉතින් මේ කඳු අතර ගොඩක් වෙලේට තියෙන දෙයක් තමයි මිදිවතු. ඉතින් අපි මේ යන්නේ මිදිවතු මැදින්. ඉතින් බලන්නකො මේවල තියෙන ලස්සන ගමන අතරතුර පොඩ්ඩක් නතර වුණා මිදි බලන්න යන්න. ඉතින් මේ තියෙන්නේ මිදි වතු යායක් බලන්නකො කොච්චර විශාලද කියලා. ඉතින් පාර දෙපැත්තේ මේ විදියට දම් පාටට පිරුණු මිදි තියෙනවා. මේව ගොඩක් වෙලට ගන්න වයින් හදන්න. ඒ වගේම මේ වගේ විශාල මිදි වතු වල වයින් ටේස්ට් කරන්න තැන් තියෙනවා. පුදුම හිතුණා මම මේ පළවෙනි පාට දැක්කේ. ඉතින් බලන්නකො යායට එක දිගට තියෙනවා. ඉතින් වලට පේනවනේ මේ දෙපැත්තෙම තියෙන්නේ මිදි වතු. ඉතින් අපි ওই දේවල් බලාගෙන ආයෙත් අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් මට තාම කියන්න බැරි වුණානේ අපි මේ කොහෙද ආවේ කියලා. ඉතින් අපි මේ ආවේ අශ්වය පදින්න. ඉතින් මේ බලන්නකො මේ තැන අපු ගාම හිටියේ මෙන්න මෙයාලා තමයි අපිව පිළිගන්න. ඉතින් යාලා හරිම කීකරුයි. හරිම ෂෝක් ඉතින්. එන ආසාව. මම තව එක්කෙනෙක් යනවා. ඉතින් එකටම අපි මේ අශ්ව ගොවිපලේ පොඩ්ඩක් වටයක් ගිහිල්ලා බැලුවා. මෙතන ගොඩාක් අශ්වයෝ හිටියා. ඉතින් එන්නේ මේ අත්දැකීම් මම ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. බලන්නකො ඉතින් මෙයාලගේ කෝලා. ඒකට ඇත්ත දැක්කද ඒකගේ ඕමනේ ඉතින් ඔයාලා දකින්න ඇතිනේ මෙතන ගොඩාක් අශ්වයෝ ඉන්නවා. ඒ වගේම තමයි මේ අශ්වයන්ගේ මූණ ආවරණය කරලා තියෙනවා. ඉතින් අපි ඇහැවයි කියලා. ඒතකොට එයාලා කිව්වේ එයාලට මැස්සන්ගෙන් කරදර නිසාලු ඒක ඒ විදිහට දාන්නේ. මෙන්න මෙයාලත් එක්ක තමයි අපේ ගමන යන්නේ. ඉතින් මෙයාලව අපිට දෙන්න කලින් එයාලව හොඳට පිරිසිදු කරලා නාවල කරලා තමයි අපිට දෙන්නේ. එතකොට අපිට ඕන කෙනාව ගන්නත් බෑ. අපේ ගයිඩ්ලා තමයි අපිට ගැලපෙන කෙනාව තෝරලා අපිට දෙන්නේ. Vai. Bravissima. මේ ඉන්නේ අපේ ගයිඩ්. ඉතින් යාලා ඊට පස්සේ විස්තර කරනවා අපි කොහොමද අශ්වව ගයිඩ් කරන්න ඕන කියලා. ඉතින් හරිම හොඳයි යාලා. යාලා හැමදේම අපිට හොඳට පැහැදිලිව කියලා දුන්නා.
like this, don't pull the rein. That's it. Okay, grazie. Prego. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ ගමන පටන් ගත්තේ. ඉතින් මේ ගමනේදී ගයිඩ්ලා දෙන්නෙක් අපි එක්ක එනවා. එක්කෙනෙක් ඉස්සරහනුත් එක්කෙනෙක් පිටිපස්සෙනුත්. ඉතින් එයාලා කියලා දුන්න විදිහට අපි අශ්වව හසුරවගෙන යනවා. ඉතින් මේ ගමන පැය දෙකමාරක විතර ගමනක්. මම හිතන්නේ කිලෝමීටර් 5ට වැඩි. ඉතින් මේ ගමන යන්න තියෙන්නේ මේ වගේ පුංචි කැලෑ, පටු පාරවල් වල ඒ වගේම පුංචි ගම්මාන හම්බෙනවා. ඉතින් මේක හරිම අපූර්ව අත්දැකීමක්. ඉතින් මෙහි මේ විදිහට අපිට අශ්වයන්ට ගෙවලා මේ විදිහට හෝස් රයිඩ් දෙන්න පුළුවන්. ඉතින් ඒක ගොඩාක් මේ ගම්මානවල තියෙන දෙයක්. ඉතින් අපූර්වම අත්දැකීමක්. හරිම ලස්සනයි. මේ පරිසරයේ වුණත් පුදුම ලස්සනක් තිබුණේ. මේ බලන්නකො මෙයා හති දාගෙනම අපේ පස්සෙන් එනවා. යන්න කියලා කිව්වත් එයාලට ගියේ නැහැ. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. මං අන්තිමට මිදි කඩන්නේ කොහෙන්ද කියලාත් බලන්න. ඉතින් මට හම්බුණු අශ්ව යාළුවා නම් කියන දේ නම් අහන්නේ නැහැ. දැක්කනේ එයා දිව්වත් එක්කයි. ඉතින් යාගෙනම ජාන්වි. ඉතින් මෙයාලව එක එක රටවල් වලින් තමයි ගෙන්නලා තියෙන්නේ. මෙයාලා හරිම කීකරුයි හැබැයි. ඉතින් සමහරත් තැන් වලින් නතර වෙනවා කෑම ගන්නත්. ඉතින් ඒ වෙලාවට අපි එයාලව එක්කන් යන්න දැනගන්න ඕන. ඉතින් ওই විදිහට තමයි අපේ ගමන අවසන් කරලා අපි ආවේ. ඉතින් ওই විදිහට තමයි අපේ හෝස් රයිඩ් එක ගත කරේ. ඉතින් මේ හෝස් රයිඩ් එක ඉවර වෙලා එනකොටම මෙන්න මේ විදිහට පාර අයිනේ මිදි තිබුණා. බලන්නකො මේ වත්තක මිදි නෙමේ, මේ පාර අයිනේ වැවෙන මිදි. ඉතින් මේව නම් කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඉතින් දැක්කාම නම් ආස හිතුණා. ඉතින් මම මෙතනින් නම් මිදි කැඩුවා. මොකද වත්තක මිදි කඩන්න බෑනේ. ඒකට අයිතිකාරයෝ ඉන්නවනේ. ඉතින් මෙහෙම දකිද්දි නම් පුදුම ආසාවක් හිතුනේ. මේ ඉතින් අපි පිටත් වෙලා එන අතරමඟ දවල් කෑමට නතර වුණා. අපි ඉතින් කෑම කාලා ඉතින් නැවත පිටත් වුණා. ඉතින් ওই විදිහට තමයි අපේ දවස ගෙවුනේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා ඔයාලගේ අදහස් කියන්න මට ඒක ගොඩාක් වටිනවා. ඉතින් මේ තියෙන්නේ ඉතාලියේ 3 wheel. මේ 3 wheel නැතුව මේ වගේ කලාතුරකින් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ දවස ගත කරේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම්. චාෝ.